ගොඩක් බබාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පණු අමාරුව. ඉතින් අද අපි බලමු මේ පණු රෝගය වැළඳෙන්නේ කොහොමද? මේකට අදාළ බෙහෙත් මොනවද? එතකොට මේ පණු රෝගයේදී පිරිසිදු කරන්නේ කොහොමද? මේ සියලු කාරණා අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. දැන් අපි බලමු මේ පණු රෝගය හැදුනහම මොනවද එන රෝග ලක්ෂණ කියලා. උදරාබාධ, පාචනය, ඔයක්කාරය, කෑම අරුචිය, හෙට්ටු වීම, මලානික වීම, බබා දත් මිටි කෑම, ඇඟේ පළු දැමීම, නොසන්සුන් බව, නිතර පවතින කැස්ස, මූණේ සුදු පාට පුල්ලි, පසුපස ප්‍රදේශයේ රාත්‍රියට කැසීම හෝ එවැනි ඉරියව්, මූත්‍රා දැවිල්ල, නිතර මූත්‍රා යෑම, මලපා සමග ලේ යාම, පසුපස ප්‍රදේශයේ මලපා සමග පණුවම් පිටතට එම සහ නිින්ද නොයාම. මේ කියන රෝග ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් පවතිනවා නම් ඒ පණු රෝගය කියලා අපිට අනුමාන කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු මේ පණු රෝගය හැදෙන්නේ කොහොමද කියලා. පණු රෝගය හැදෙන්නේ මූලිකවම පණු බිත්තර වලින්. ඉතින් මේ පණු බිත්තර අපේ බබාගේ බඩට ගියාම තමයි මේ පණු රෝගය වැළඳෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. බබා බිම අල්ලනවා, සෙල්ලම් බඩු බිම තියෙනවා, එතකොට මිදුලේ ඇවිදිනවා, සෙල්ලම් කරන මේ වගේ දේවල් කරද්දී බබා අපි කියන්නකො සෙල්ලම් බඩුව බිම තියලා බබා අතට ගත්තා කියලා. එතකොට මේ සෙල්ලම් බඩුවේ පණු බිත්තර රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් බබා අත කටේ දානකොට මේ පණු බිත්තර බබාගේ අතහරහා බඩට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පණු රෝගේ හැදෙන්නේ මූලිකවම. ඒ කියන්නේ බබා බිම අල්ලලා අත කටේ දානවනම්, එයා කෑමක් කන්න කලින් අත හොදන්න නැතුව කෑම ගන්නවනම්, එතකොට බබාගෙන් විතරක් නෙමෙයි වැඩිහිටිය අය, කියන්නේ බබා බලා ගන්න කෙනා හෝ අම්මා තාත්තා බබාට අත හොදන්න නැතුව එළිය මොකක් හරි අල්ලලා ඇවිල්ලා බබාට කෑම කවනවනම්, මොනවා හරි දෙයක් කවනවනම්, ඉතින් මේ දේවල් වලින් පණු බිත්තර බබාගේ බඩට යන්න පුළුවන්. ඉතින් එතකොට පණු රෝගී හැදීමේ අවදානමක් තියෙනවා. ඉතින් මූලිකම දේ තමයි අපි හරි විදිහට සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම. ඒ කියන්නේ අත් හේදීම, පිරිසිදු කිරීම, එතකොට මලපහ බබාගේ මලපහ නිසි විදිහට බැහැර කිරීම. ඒ විතරක් නෙමෙයි බබා බලා ගන්න කෙනා අම්මා තාත්තා පිරිසිදුවට සිටීම. මේ වගේ දේවල් වලින් බබාට පණු බිත්තර ආසාදනය වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක්ම අඩු වෙනවා. දැන් අපි බලමු පණු බෙහෙත් දෙන්න ඕන කාල සීමාව. මූලිකවම පණු බෙහෙත් දෙන්න ඕන කාල සීමාවක් කියලා විශේෂයෙන් දෙයක් නැහැ. පණු බෙහෙත් දෙන්න ඕන බබාට පණු රෝග ලක්ෂණ තියෙනවා නම් සහ වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය තියෙනවා නම් පමණයි. මොකද වෛද්‍යවරයෙක් අනුමත කරන්නේ නැතුව කිසිම බෙහෙතක් බබාට දෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම පණු රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක්ට පෙන්නලා වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය මත ඒ අදාළ බෙහෙත් දෙන්න ඕන. මේකෙදි සිරප් සහ ටැබ්ලට් විදිහට දෙකක් තියෙනවා. ඒකේ ටැබ්ලට් එක නම් වෛද්‍යවරයෙක් කියනවා මේ ප්‍රමාණය, මේ අදාළ ප්‍රමාණය බබාගේ බර අනුව ඒ අදාළ ප්‍රමාණය දෙන්න කියලා. සිරප් එකෙත් ඒ බොක්ස් එකේ ගහලා තියෙනවා බබාට දෙන්න ඕන ප්‍රමාණය කොහොමද කියලා. මේ බර අනුව ඒ අදාළ මාත්‍රාව බබාට ලබා දෙන්න පුළුවන්. දැන් අපි බලමු බබාට පණු බෙහෙත් දුන්නාට පස්සේ ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියලා. අනිවාර්යෙන් බබාට පණු බෙහෙත් දෙන දවසේ බබාගේ ගෙදර ඉන්න හැමෝමත් පණු බෙහෙත් ගන්න ඕන. මොකද වැඩිහිටිය අයගෙනුත් මේ පණු බිත්තර බබාට ආසාදනය වෙන්න තියෙන ඉඩකට ගොඩාක්ම වැඩි. ඒ නිසා ගෙදර ඉන්නේ අම්මා තාත්තා ආච්චි සීයා ඒ ගෙදර ඉන්න සියලුම දෙනා අනිවාර්යයෙන්ම පණු බෙහෙත් බබා ගන්න දවසේම ගන්න ඕන. නැත්නම් බබාට පණු බෙහෙත් දුන්නට වැඩක් නැහැ. ඒත් එක්කම කරන්න ඕන තව දෙයක් තියෙනවා. බබාගේ අදාළ සියල්ල පිරිසිදු කිරීම අනිවාර්යෙන් කරන්න ඕන. මොකද මේ පණු බිත්තර හුලං මගින් තැන් තැන් වල රැඳිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බබාගේ සෙල්ලම් බඩු, ඇඳ ඇතිරිලි, කුෂන්, එතකොට බබාගේ නෙට් එක, මේ සියලු දේ, කියන්නේ බබාගේ අට ඇඳුම්, මේ සියල්ල හොදලා පිරිසිදු කරලා පුළුවන් නම් උණු වතුරෙන් දාලා තම්බලා තද අවුවේ වේල ගන්න ඕන. මොකද නිකන් හේදුවට පණු බිත්තර ගොඩක් වෙලාවට යන්නේ නැහැ. ඒ නිසා
පුළුවන් හැම දෙයක්ම බිම එයා සෙල්ලම් කරන මොකක් හරි කාපට් තියෙනවා නම් ඒවා කුෂන් මෙට්ට කවර මේ හැම දෙයක්ම බබාගේ ඇඳුම් ඒ සියල්ල හොදලා තම්බලා වේලලා ගන්න. එතකොට ආයෙත් නිතර පණු ආසාදනය ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක්ම අඩු වෙනවා. ඉතින් පණු රෝගය සම්බන්ධව මගේ අත්දැකීම් තමයි මම ඔයාලා එක්ක බෙදාගත්තේ. ඉතින් අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒත් එක්කම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.